හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. වෙල්කම් ටු මයි YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක එකතු වෙලා මොනවද හදන්න යන්නේ කියලා. මම අද හදන්න යන්නේ දොඩම් වලින් ජෑම් එකක්. ඉතින් බලමු මගේ රෙසිපි එකට අනුව මේක හදන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලා මම දොඩම් වල පොත්තම රත් කරලා දොඩම් ටික ගලව ගන්නයි හදන්නේ. මේ දොඩම් වල අට ටික ඉවත් කරලා තමයි බිත් ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නේ. ඉතින් මේ දොඩම් වාරේ දොඩම් දකින්නකොට එක එක කෑම හදලා බලන්න හිතෙනවා. අපි මේක බ්ලෙන්ඩර් කරගමු. දොඩම් ටික හොඳින් බ්ලෙන්ඩර් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි තාච්චියක් ලිප තියාගෙන මේ දොඩම් ඉෂ ටික එකතු කරගමු. දොඩම් ඉෂකටම මම සීනි එකතු කරනවා. සාමාන්‍යයෙන් පැණි රස මට්ටමක් එනකම් මම සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳින් හඳුනා ගන්න. අපි මේ විදිහට හොඳින් හඳුනා ගන්න ඕනේ.
දැන් ටික ටික උකු පදමක් ඒගෙන එන්නේ. තව ටිකක් අපි හැඳි ගාගමු. හරි පදම මම සීනයක් වලින් එකතු කරගන්නවා. තව ටිකකින් අපිට මේ ජෑම් එක වාචනයෙන් අයින් කරගන්න පුළුවන්. මේ විදිහට සීන් එකතු කරාම සීන් එකට හැදෙනකොට හරිම රසයි. ස්වභාවික පළතුරු වලින් හදන මේ ජෑම් එක හරිම රසයි. කල් තියාගන්න ද්‍රව්‍ය කිසිම දෙයක් දාලා නැතුව ගෙදරදී පිරිසිදු මේ විදිහට ජෑම් හදාගෙන කන්න තියනවා නම් කොච්චර හොඳද? ඔයාලා අනිවාර්යෙන්ම මේ රෙසිපිය try කරලා බලන්න. ජෑම් එක හදාගන්න මට විනාඩි 45ක වගේ කාලයක් ගියා.
හැමෝට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. අපි ආයෙත් දවසක අලුත් රසමත් එකකින් හමු වෙමු.